channel. මේ මගේ ෆස්ට් වීඩියෝ එක වොයිස් එකක් එක්ක කරනවා. ඉතින් මම ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මේ සෙනසුරාදා දවසක උදේවරුව. මේ වීඩියෝ එක නම් මම කලින් රෙකෝඩ් කරපු එකක්. මට එඩිට් කරන්න ටයිම් එකක් තිබ්බේ නෑ. මට දැන් තමයි ටයිම් එකක් හම්බුනේ. අපි බලමු එහෙනම් අද මම මොනවද කරන්න කියලා. ඒ වගේම ස්පෙෂල් තැනකට යනවා මම ඔයාලවත් එක්ක යන්න. මේ තමයි මම අර කිව්ව තැන. මේක කතෝලික කෙනෙක් නම් දැක්ක ගමම දන්නවා මේ කොහෙද කියලා. මේ සෙන්ට් ඇන්තනීස් චර්ච් කොච්චිකඩේ අපි ඇවිල්ලා ඉන්නේ ඇනුවල් ෆීස්ට් එකට. ඒ කියන්නේ ජූලි 13. එදා ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. පූජා වෙලාවට ඉඳ ගන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ තමයි අපිට ඉඳ ගන්නත් හම්බුනේ. ඒ වගේම අද අපි දෙන්නට ස්පෙෂල් දවසක්. අදට අපි දෙන්නගේ රිලේෂන්ෂිප් එකට අවුරුදු 6ක්. ඒ නිසා අද දවසේ අපි ලංකාවේ කොහේ හිටියත් චර්ච් එකට ඇවිල්ලා ඉටිපන්නම් පත්තු කරලා ප්‍රයාස් කියලා තමයි යන්නේ. අපි ඉටිපන්දනොත් පත්තු කරා. එතන ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. තාපඩ් එකක් අපිච්චරා. ඊට පස්සේ අපි යනවා කොළඹ ආවොත් හැමෝම යන ස්පොට් එකකට. දැක්ක ගමන් හිතාගන්න පුළුවන් මේ කොහෙද කියලා. ආපු ගමන් අපි දැක්කේ මේක. යාලා හරියම ලස්සනට ප්ලේ කරන එක. ඉතින් අපි ටිකක් වෙලා මෙතන ඉඳලා අපි අද ආවේ ස්පෙෂල් වැඩකට. අපි ඒකට යන්න ඕන නිසා මෙතනින් ගියා. අපි අද මෙතනට ආවේ ටිකක් රිලැක්ස් වෙන්නත් එක්කම හස්බන්ඩ්ගේ හෙයාර් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා ක්‍රිස්ටල් ස්කින් ක්ලිනික් එකේ. ඒකටත් එක්ක දැන් අපි එකට යනවා. හැබැයි ඊට කලින් මොනවාරි කන්නත් එපැයි. මොකද අපි ගෙදරින් එනකොට උදේ තේක විතරයි බීලා ආවේ. අපි බ්‍රේක්ෆාස්ට් එකත් අරගෙන නැහැ. මේ වෙලාවේ ඉතිමට මතක විදියට 12 මාරයි වෙලාව. කොහොමත් ලන්ච් එකටම තමයි. හැබැයි අපි ගියපු තැන ඒ වෙලාවේ ලන්ච් එක ප්‍රිපෙයාර් වෙලා තිබ්බේ නැහැ. ඒ නිසා මම දැනට ගත්තා ස්මූති එකකුයි පොඩි ස්නැක් එකකුයි. ස්මූති එක ඉක්මනට ආවට ස්නැක් එක නම් තාම නෑ. මේ මම දැන් බලන් ඉන්න වගේ ස්නැක් එක එනකම් මොකද හොඳටම බඩගින්නේ ඉන්නේ. ඉතින් අපි දෙන්න පොඩි චැට් එකක් තාම හිටියා. මොකද මේ වගේ ටයිම් එකක් ඉතින් හැම වෙලේම හම්බෙන්නේ නෑනේ. හම්බෙච්ච වෙලේ ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ. හරි ලොකු කතාවක් මේ වෙලාවේ කියනවා. මට මතක නෑ හරියට මම මොනවද කියන්නේ කියලා. හැබැයි ලොකු කතාවක් කියන්නේ. ඉතින් ටික වෙලාවකට පස්සේ අපේ ස්නැක් එකක් ආවා. මේකත් කාලා තාම මම ජූස් එක බොනවා ඉතිවර නෑ. ස්නැක් එක නම් හස්බන්ඩ් ගාව තියෙන්නේ. හස්බන්ඩ් එක try කරනවා. දැන් ඉතින් කාලා බීලා කොහොමද පස්සේ අපි ආවා ක්‍රිස්ටල් එකට හස්බන්ඩ්ගේ ට්‍රීට්මන්ට් එකට. එයා ඉවර කරලා එනකම් මට ඉතින් ඉන්න තමයි තියෙන්නේ. මං ඉතින් ඔය බලන් ඉන්නවා. ඉතින් එනකම් කොහොමද විනාඩි 45ක් විතර මං හිටියා. ඊට පස්සේ අපි ආවා රෙස්ටොරන්ට් එකකට. මේක ඉන්දියන් රෙස්ටොරන්ට් එකක්. කෑම නම් ගොඩක් රසයි. මොකද මම බඩගින්නෙත් නේ හිටියේ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි shopping කරන්න ගියා. මට ඒව නම් වීඩියෝ කරගන්න ඕනේ නෑ. ඉතින් අද දවස මගේ ඔහොම තමයි ගෙවුනේ. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔක්කොටම thank you. මාව subscribe කරගෙන යන්න. bye.